පුළුවන්. හරිසන් දැන් කිව්ව දැන් මේ අපිට සාමාන්‍යයෙන් ආරක්ෂාව තවුරු කරන නිසා ආරක්ෂාව දෙන්න තමයි මේ අපි මේ රාජ්‍ය කියන කන්සෙප්ට් එකත් මතුවනේ අන්න ඒ වගේ ලිමිටඩ් ගාමන්ට් කියන එක ආවේ ලිමිටඩ් ගාමන්ට් ඒ වගේ ඒ කියන්නේ මෙහෙමයි ඒ කියන්නේ හැම පුද්ගලෙටම කරගන්න බැරි දේවල් තියෙනවානේ දැන් ඔය ආරක්ෂාව වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඊට අමතරව ගත්තාම අපේ තියෙන අර සාමාන්‍යයෙන් මේක වෙල්ෆෙයාර් ස්ටේට්ස් වල වගේ වෙන්නේ නැහැ හැබැයි ලිමිටඩ් ගාමන්ට් එකේ කරන්නේ ගොඩක්ම හිමිකම් සහ ආරක්ෂා තහවුරු කිරීම කියන එක තමයි ගොඩක්ම ලිමිටඩ් ගාමන්ට් එකේදී වෙන්නේ. මොකද ඒවා අනිත් මිනිස්සුන්ට කරගන්න බැරි දේවල් ඒවා සාමාන්‍යයෙන් කරගන්න නම් higher authority එකක් තියෙන්න ඕනේ. හැබැයි එතනට විතරයි පව එක දෙන්නේ. එතනින් එහාට ගත්තාම තමන් කැමති බිස්නස් කරන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ඉකොනොමික් සයිඩ් එකේ තනිකර කන්ට්‍රෝල් එකේ තියෙන මිනිස්සු අතේ. මිනිස්සු තමයි තීරණය කරන්නේ කොහොමද මාකට් එක ෆන්ක්ෂන් වෙන්නේ ඔහොම කියලා. ඒතකොට ලිබරල් ආණ්ඩුව ආවට පස්සේ ඔය යුරෝපයේ ඊට පස්සේ ඒ කාලේ ආවනේ මේ ලිබරල් මේ රැල්ලන්නගේ ඊට පස්සේ ඒගොල්ලා ලිබිට ගාමන්ට් එක යටතේ තුට ඒගොල්ල බැලවා හරි එන ඉකනොමික් පැත්තේ කැන්නේ ඔය වෙලද පිවිසුම් වෙන්න පුළුවන් ඔක්කොම එක වෙල්දාම සල්ලොගත්ත වෙල්දාම ඉටවස මාකට් එක පාර්ශය වෙන විදි ඒවට අන්ඩුව පැදිහත්වෙන්න නෑහෙන එන ඒවා මිනිස්සුම තීරණය කරන්න කියලා ඔන්න ඔයට ඔය ක්‍රමට අපි කියන ලැසි ෆයා සිස්ටම් එක කියලා ලැසි ෆයා සිස්ටම කියන කිසිම ඉන්ටෆේරන්ස යන්න මාකට් එක සප්ලයන් ඩිමාන්ඩ්වලට හරි එකන්න දැහිතන්න මම පාං හදනෝ කියන්නකු ම පාං හදනවා ඔයත් පාං හදනවා හැබැයි මං හදර පාගේ කොල්ටි අඩුයි ඔය හද පාගේ කොල්ටික වැඩි කොල්ටික වැඩිහිද ඔයාගේ යන මුද්‍රව්‍යවල කොස්ට එක වැඩි එකද පාගේ ෆයින ප්‍රඩක්ෂන් එක කොස්ට එක ගැ ෆයින ප්‍රඩක්ටේ කොස්ට එක ටික වැඩි මගේ කොස්ටේටියක් අඩු ටස මට මං කොස්ට එක අඩු එකත් වෙල්ද බොල් දාන ඔය කොස්ට වැඩිය වෙල්ද බොල්ඩ දාන කෙනෙට ආගේ කරන්න බොල කොස්ට එක වැඩිය වෙල්ද බොල්ට දාන්න එපා මිනිසුන්ට සල්ලින ආරමයක හැබයි ඔයාගේ බාන්ඩ ගන්න මිනිස්සුන්න මගේ බාන්ඩ ගන්න මිනිසුන්න හිතන්න මගේ කොල්ටි අඩුයි මිනිස්සු කැමතින මගේ බ්‍රන්්ඩට මගේ කොල්ටි අඩුයි එහෙනම් මිනිස්සු මොකද කරන්නේ ඒක නිකම නැචුරලි රිජෙට් වේගෙන යනවා මිනිස්සු මගේ බඩුව ගන්න එතවට මට කිසිම මේ දිමාන්ඩයන්න එහ ඩිවාන්ඩය නැත අර පැත්තේ මගේ සප්ලයියක් එන්න මොකද මන්දන්න මාකටේට මන්දානවාගෙන ලස්සයක් වන විතරයි තොට මම බලන්න ආතවත් එහෙනම් කොල්ටික වැඩි කරලා බාන්්ඩ දෙන්න අන්න ඒවගේ එතකොට තමන්ට සප්ලයිගත් තියෙනවා නම් එත ඩිමාන්ඩයක් හැදෙනවා තමන්ට රිමාන්ඩයක් තියෙනවන එත සප්ලයි එකක් හැදෙනවා ඔන්න ඔයි කිසිම රෙගුලේෂන් නැතුව මේ තරාදික පැති දෙක බැලස්සනවාගේ ඕක බැලස්වේගෙන යනවා ඔන්න ඕගතම ලැසිෆයා සිස්ටම් එක කියලා කියන්න ආණ්ඩුවක් කෙනවා කියන්නේ ඔන්න ඔය ප්‍රොසෙස් එකට ඉන්ටෆිය කරනවා කියන එක ඒකන එගුලු එක්ෂන ෆෝසක් විදිර ගුල බැලස් කරන්න බලනවා ඒගොල බැලස් කරන්න බලන හැබැයි ඒගොල බැලස් කරනගෙන් සමාර වෙලාට අපි අපි හිතන්න ඇති ප්‍රතිබල එන්න පුළුවන් දැ උදාහනයක් විදිරගත්තාම ආණ්ඩුවෙන් මොකකට පොල්සියක් ගෙනාවත් යම් කිසි බාණ්ඩුව තනිකර තහනම් කරනවා කියලා ඒකෙන් ආනයනසා අපට එන මේ වෙල්දාම් කරන හැමෝටම එකින් අහිතකර බලපෑම් එන්න පුළුව සමාරලාට හිතුවත් අපි අපට එන ආර්ථකයක් ගැනම් ෆෝකස් කල ආනයනය තනික නවත්තනවා කියලා එතෝට අපනායනය කරන්නත් අපිට මොකක් හරි අපිට රෝමටීරියස් මොනහරි ඕනේ අනි පැත්ති ගෙන් ඕන්නේ තොට ඒව නැතිවුණම අපට අපට අන ආර්ථකය ගැන හිතන්න බෑන අන්න ඒ වගේ දේවල් අපි එක්ස්ටර්නල ඉන්ටෆිය කරන්න ගියාව සමරට නැති ප්‍රශ්න ඇති වෙනවා ඒ වගේ දේවල් ලංකාව කියන ගොඩක් උදා හොඳ මුදාහරණයක් ඇතරුව නොයි නැති ප්‍රශ්න හදපුය ක්ලෝස් එක ටොමිස් ප්‍රටෙක්ෂනිසම ඔයගේ ගොඩක් කන්සෙප් සිස්රට අපි කතා කරපු කොහොමද ලංකාවට ඇත්තට මේ තැන උරුමුණේ ලංකාව කොතට තිබ්බ තැනක්ද හැබැයි දැන් තියෙන තැනමකක්ද අන්න එහෙම ආපේ මොනවගේ පොලිසි ඩිශ්ෂන්ස් වලින් අපි මෙන්න මෙතැන්ට වැටනාද කියලා අපි ඒවා ඉස්රට කතා කරු දැක් අද කතා කරන බලාපොරොත්තියනට කන්සෙප්චුවල් වයිස් කොමද මේක තිේටිකක් විදියට හැඩගැසුන කියලන්න එතෝට ලැසිෆයා එකනොමේක හැදුනා ඒකැන්නේ එසම එක්ස්ටර්නල් ඉන්ටෆියරන්සයක් නැතුව පාටිබෝගගේ අතනින් නා නි පැත්තෙක් සප්ලයි කරන්න ගැන වෙලද කරන ඒ ගෙනතරන්න ඒ ගොල අතර ඉන්ටරක්ෂණගේ විදිරම වෙලා ගිය ඔන්නහම ඊට පස්සේ දැන් රිසෝසස් එහෙම මැක්සිමයිස් වුණාට පස්සේ කියන්නේ දැන් මිනිස්සු බලනවා මගේ ලාභය වැඩි කරගන්න. ඒතකොට ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා. දැන් ඔන්නහම වුණාට පස්සේ සම්පත් සීමිත වුණානේ. සම්පත් තියෙන සීමිතයි. ඒතකොට ඒ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නත් ඕනේ. මිනිස්සු බැලුවා මේ තියෙන ලෑන්ඩ් එක මට මදි. ඒක රජයක් විදියට ස්ටේට්ස් බැලුවා මේ තියෙන ලෑන්ඩ් එක මේ රට මට මදි. උදාහරණයක් එංගලන්තේ. එංගලන්තේ බැලුවා ඊට පස්සේ නෑ. එහෙනම් තව දැන් මේ තියෙන මේ ඩිමාන්ඩ් එක හැටියට අපි සප්ලයි එක දෙන්න ඕනේ මිනිස්සු තව මේ ගොඩක් දේවල් වල මේ ඉකොනොමික ඩෙවලොප් වෙනවා අන්න ඒක හින්දා අපි තව අපේ ලෑන්ඩ් එක වැඩි කරගන්න ඕනේ
අන්න ඒගෙන් තමයි ආක්‍රමණ ගොඩක් ඔය එංගලන්තේ ඊට පස්සේ කාර්මික විප්ලවයෙන් පස්සේ කාර්මික විප්ලවය ඇති වුණේ තෝකේ ප්‍රතිඵලයක් විදියට රිසෝස් මැක්සිමයිස් කරගන්න ප්‍රතිඵලයක් විදියට ඊට පස්සේ බැලුවා හරි අපි අනිත් රටවල් එකත් කම්පීට් කරන්න ඕනේ දැන් ස්ටේට්ස් ගත්තාම එකකට කම්පීට් කරගන්න ඕනේ එතකොට දැන් බැලුවා හරි අපි එහෙනම් අනිත් පැත්තෙන් යටත් විජිත ඇති කරගන්න ඕනේ මොකද අපේ මේ රිසෝස් මැක්සිමයිස් කරගන්න ඕනේ ඒකේ ප්‍රතිඵලයක් තමයි ලංකාවත් යටත් උනේ එතකොට බ්‍රිතාන්‍යයට අන්න එතකොට ඒ විදියට තමයි ওই ලිබරල් වාදය කියන එක ඇති වුණේ ඒකේ සමාජය පැත්ත ගැන අපි කතා කරන්නේ සමාජීය බලපෑම කොහොමද ඇති වුණේ කියලා. දැන් ආර්ථිකමය පැත්තෙන් ආර්ථිකමය බලපෑම අපේ රටට ට්‍රාන්ස්ලේට් වුණේ ඔන්න ඔය විදිහට. ඕකේ. බටහිර ලිබරල් වාදයෙන් ආර්ථිකමය ට්‍රාන්ස්ලේෂන් එක ඔන්න ඔහොම. ඕකේ. සෝ අපි ලිමිටඩ් ගවර්න්මන්ට් එකක් තිබ්බේ ඔයා කියපු විදිහට දැන් එතනින් තමයි ඒක එක්ස්පෑන්ඩලා ලංකාව වගේ අටවල් යටත් විජිත කරණයට ලක්වෙන්න පවා බලපාල තියෙනය වගේද කියන්නේ ඒක ලිමිට ගාමටක් කියදත් අපි තේරුගන්න මිචල් එකන්නේ 100% ලිමිට ගාමටය ලෝක තිබිල නෑ ලිමිට ගාමට එකනේ අර ඒකත් ලිබරදිසම් කියන ස්පෙක්ට්‍රමයන් තොට කොයි වගේ පවස්ද අපි ආණ්ඩුවට දෙන්න කියන එක ඩිසයිට් කරන එක රටවල් ඩිසයිට් කර එක තැන්වල ඉරියාදලා ඕකේ ඒක මෙකනිසම්ස් වෙනස් එක රටවල් වල ආමේනික විදියට ඒක ශේප් එක ඉරියන්දල් තමයි එක වෙනස් කර අන්න එතකොට එංගලන්තය ඇඳපු ඉර තියෙන තැන එක තම ඊට පස්සේ ගත්තාම හංගෙරියා වගේ රටවා ගත්තම බෙල්ජියම් මේවා ඇඳපු ඉට වෙනම තැනක තියෙන්නේ ස්පාන්ය වෙනම ඉරියන්දේ හැබැයි කන්සෙප්ට එක අර මූල ධර්මය එකයි ඇමරිකාවේ ඉර ඇන්ද වෙනම තැනකින් තෝට ඒවයි කන්සෙප්ටේ මූල ධර්මය එකයි ලිබර්ලිසමට මිනිමම් ගවමන්ට් කියන එකත් කන්සෙප්ට එක තියෙනවා ඒකොල්ල බලතල් සීමා කිරීම කියන කන්සෙප්ට එක තියෙන හැබැයි අපේ රටවල් වගේ ගත්තම් අපි හැම්වෙලාම් බැලුවේ රජයට වැඩිවෙන් බලතල්දේ වැඩින් බල්දල් දුන්නට පස්සේ වෙන්නේ රජයින්න ඇතර මිනිස්සුනේ මිනිස්සුන්ගේ අතින් වැරදි වෙන්න පුළුව ඉගුල හිතල කරන්න පුළුව නොහිතව කරන්න පුළුව එතකොට ඔය නොයගේ කැන වැඩි බලතා දුන්නට පස්සේ වැරදි වෙන්න තියෙන ප්‍රබ්බිල්ටියක් ගොඩක් වැඩි ඕකේ ස්වේටික තමයි මෙතන තියෙන මේ අප ගත්තුතේම දැන් ගාවනයන්ස එකත් එක එන්න සෝෂල් පැත්තෙන් තියෙන ඒ වෙනස්කම් අන්න හරි ඕකේ එතුර දැ මේක කෝමද දැන් අපි කතා කර දැන් ඔය විප්ලවේ ඇතිවෙන දැන් එංගලන්තය ප්‍රංශය සෝ ආශ්‍රතය යුරෝපා රටවලනේ දැන් ඕක දැන් අපි දැක්කා මේ ඒක ව්‍යාප්ත වෙන ඇමරිකාව දක්කොත් ඇමරිකාව එතනින් විප්ලයක් කළ තමයි එකුල්ලු වෙනම රාජ්‍යයක් පාට පත්වන්නේ දැන් අපි තාමත් දකිනවා මේ දැන් සාමනය අර බ්‍රිතාන්‍ය කියන ආණ්ඩුව ගත්තම සුයටත්තෙන් රටවල් තාමත් තියෙනවා නේද ඇතු දැන් සාමානයෙන් ගත්ත අපි ලෝක ප්‍රසිද්ධ රටවල් ගත්තත් සමනගතුේ රාජාන්ටුව තුළ පවතින වෙනත් රටවල් තියෙන තුර එගුල්ලු දැන් එගුලන්ගේ ලිබරලිසම් ඒ පැත්ත කෝම දැන තුර එක රාජාන්ඩුවකුත් තියෙනවා ඇතොර කොමද එතන අර ලිබරල් වාදය කියන මුල දම වැඩ කරන්නේ සමාජයක් වශයෙන් ගත්තොත් අපි ඒ සමාජය පැතිකඩ තුළින් අපි බැලුවොත් හොලා ඒ තම මිචල් මඟර කලිනුත්කිව අර අපි අදින ඉර තියරණ කරන්න ඒරටෙන්නේ එතෝට සමාර වෙලාවට රාජාණ්ඩු සිිස්ටම් එක තියාගෙන තවත් එකන ඒක බලතල් අඩු කරලා කරන්නේ ඒ රජ්ජුන්ට හෝ එහෙම නැත්තයි මොනාකයට තියෙන බලතල් අඩු කරලා පාලිමේන්තුවට තියෙන බලතල් වැඩි කරලා එගොල සිිස්ටමයක් කදාගෙන තියෙනවා කොහමද අපි ගවන්න ඕනික හැබේ ඕවරෝල් ගත්තාම ඒ සමස්ත සිිස්ටම් එකම ගත්තාම ඒ සිිස්ටම් එකට තියෙන් බල්දල් තියෙනවන රටේ සියලුම පරිපාලන සම්බන්ධය පරිපාලන සම්බන්ධය තීතු දෙන්න ගැනීමේදී එතකොට ඒගොළගේ බලතල අපේ රටක් තියෙන රජයකට තියෙන පරිපාලනය සම්බන්ධය තියන්තු දෙන්න ගැනීමේ බලතලත් එක කම්පයා කරාම ඒගොලන් තිය බලතල් අඩුයි ඒ රටට සාපේක්ෂ ගත්තොත් ඒකන මේ මට එතන පැහැදිලි ගැන දැ හිතන්න අපි හිතනවා රාජාණ්ඩුවකුත් තියෙනවා හැබැයි දැන් අපි උදාහනක් විදියට එංගලන්තයම ගමකු එංගලන්තයන්නවා රජනකුත් තියෙනවා හැබැයි පාලිමෙන්තු සිිස්ටම් එකකුත් තියෙනවා හරද එතවට කෙනෙට හිතන්න පුලන් මෙත රාජයකුත් තියෙනවා එකන මොනක් සිිස්ටමකුත් තියෙනවා හැබැයි නිමොක්‍රසයකුත් තියෙනවා කිය එතට වෙන්නේ ඒගොල්ලා ඉරියන්දගෙන තියෙනවා ඒගොලගේ සිිස්ටම ඇතිනවා චෙක්ෂන් බැලස සිිස්ටම එකක් ඇතුළේ ඒගොල ක්‍රියා කරනවා අන්න මෙන්න මේ පවස්ටික තමයි අපි ඩිලිගේට් කරලා තියෙන්නේ මෙතින් එහට අපි යන්න නෑ ගොලන් අර මේ බෞන්ඩරිස් ඔක්කොම දාගෙන තියෙන්නේ අපි ආර්ථිකම පැත්තෙන් මෙන්න මේ වගේ තීන්දුව තියෙන විතරයි ගන්න අපි ආර්ථිකම ඇත්තේ ඔක්කොම ගන්න දැන් ඒ ක්‍රමය වෙනස් වෙලා තියෙනවා මම කියන කතාවේ ඉස්සර දැන් ක්‍රමය දෙකරෙයි අපි එතකොට මෙන්න මේ වගේ තීන්දුව දෙන්න විතරයි ගන්නෙ මෙන්න මෙහෙම කියලා එතකොට ඒ අදාළ ඒකෙන් ආර්ථිකම සම්බන්ධ වෙන්න පුළුවන් සමාජීය වශයෙන් වෙන්න පුළුවන් දේශපාලනික වශයෙන් ගන්න තීන්දුව තියෙනවනේ ඒ ස්කෝප් එකේ තියෙනවනේ ඒ ස්කෝප් එකයි
අපේ රටක වගේ ගත්තාම තියෙන ස්කෝප් එකයි අපේ රටේ නිදහසෙන් පස්සේ තිබ්බ ස්කෝප් එකයි ගත්තාම අපේ රටේ තිබ්බ බලතල වැඩි අර රටේ තිබ බලතර ඒ රටේ රජයක් කඩ කරන්න පුල රට මිනිස්සුනෙන් කරන්න පුළන් දේට වඩා පෙරට රජයකට කරන්න පුළන් දේවල් වැඩි එක මේ බලතල් තිබ වැඩි අන්න එතකොට ඒතන ස්කෝප්ස් දෙක විතරක් අපි කම්පයා කරොත් රට සයිසකවතය මුකුත් අමත කරලා ස්කෝප්ස් දෙක විතරක් කම්පයා කරොත් අරකට වඩා බලතල අපේ රට තිබ්බා යනකද අපේ තිබ ඩිමොක්‍රසේකේ අපේ හැමලාම ගිය යන්න හැදුව වෙල් ෆස්ටේට් එකට තොට වේ ෆස්ටේට එක තියෙන බලතර වැඩි මොකද වේ ෆස්ටේටයක් කියලා කියන්නේ මොකක්ද කියලා පිස්රට කතා කරමු හැබැයි සරලව ගත්තාම ලිමිට ගවමන්ට එකට වඩා වෙල් ෆස්ටේට එක රජයකට තියෙන බලතල වැඩි වැඩි ඕකේ ඇතරම මේ දෙවල් දැනගන්න එකත් මේ ඉතිහාසයත් එක්ක තියෙන මේ කතාත් එක්ක දැනගන්න එකත් ගොඩක් වටිනෝ අපි වගේ තරුණ ප්‍රජාවට ඉතින් ඒදේ මතක් කරන්න ඕනේ විකස් දැන් සාමාන්‍යයෙන් ගත්තොත්තේම දැන් අපි මේ කන්සෙප්ස් තියෙනවා කියලා දන්නවා නමුත් අපි දන්නේ නෑ මොකක්ද මේ කන්සෙප්ටලින් කියන්න කියලා ඉතින් මේ වගේ වත් එක් අතරම මේ සංවාදයක් යෙදිලා මට අවශ්‍ය දැනුම මම ලබාගන්න වගේම අපේ ඉන්න මේ ලිසිනර්ස්ලත් ඒත් එක්කම මේ අපේ ඉන්න ඕඩියන්ස්ලත් දැනගන්න එක ඇත්තරම මට ගොඩක් සතුටුයි ඒවගේම ඇත්තර මේදේ අගයන්න ඕනේ සහන් අපිට මේ වගේ සරලෝ කියලා දෙනෙක් ගැන තින් අපි අද අපි කතා කරේ මේ ලිබරල් වාදයත් එක ලිබරලිසම එකත් එක තියෙන සෝෂල් කන්ස්ට්‍රක්් එකයි ගවනන්ස එකයි මොකක්ද කියලා තින් අපි ඊළඟ සප්‍රයිස් එක අම්බෙන්න්න ආව අම්බෙන්න්න දවසක් තියේද කොමත් දන්න නෑනේද අපි ඒකතයි අපි ඉස්රට යන විදිර බලු මිච ඉස්සරට අපි කොහමටත් මට හිතනවනික ගොඩක් කතා කරත් හොඳ මේ ආසියා මේ ආසය කරේත් එක්ක තියෙන පොල්ටික කටෙක්ස්ට ඇත් එක්ක කොහොමද අපි දැන් තියෙන තත්ව කොහොමද දැන් බටහිර රටවල් කොහොම දිවල් වෙලා තියෙන්නේ පැත්ත ඒගොල්ලා ඇත්තර මියෝල් වෙලාද එහෙම නැත්තම් අපි ඇතරම යන විදි හොඳයිද නරකයිද අපි ගොඩ දෙනෙක් කියනවන යන විදි නරකයි කියලා හැබැයි එකෙන් ඇත්තරම නරකයිද අපි ඕව ගැනත් අපිට ඉස්සරට කතා කරන්න පුළ අපිට වෙලා තිබ්බොත් සහ අපිට ඉස්සට එපිසෝඩ්ස් කරන්න පුළොබුණොත් අනිවාරම ඉතින් තැංක සෝමත්සන් අදත් අපිත එකතුනාට තැංක සෝමච් මට එන්න කියලා මට මේ දන්නඇති දේවල් මම වාගින් ඇමදාම ප්‍රශ්න කරන දේවල් ගැන මට සරලව කියලා තුන්නට ඉතින් අපි එමනං අයත් තව පිසෝඩයකින් අම්බ එමනේ හම්බෝ අනිවාරය එනත්සන් ගියා